හායි ඔන්න ඉතින් කාලෙකට පස්සේ පුරාණ කාලේ ගියපු ට්‍රිප් එකක vlog එකක් අරගෙන ආවා. පුරාණ කාලෙවත් නෙමෙයි ගිය අවුරුද්දේ අන්තිම දවස් ටිකේ තමයි මේ ට්‍රිප් එක ගියේ. අපි අද ආවේ සිලෝන් සී හොටෙල් එකට. අද වැඩි පාර යන්නේ වනේ ඒකින්ද හොඳයි. එහෙනම් දැන් අපි ඇතුළට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම යමු අපි රූම් ටුවර් එක බලන්න. මේ විදිහට මුලින්ම රූම් එකට ආපු ගමන්ම යන්න ඉතින් අල්මාරිය බලන්න. නිකන් ඒක බලන්නම ට්‍රිප් එක ගිහිල්ලා වගේ. වැඩේ කියන්නේ අපි හිටපු රූම් එකේ මේ ටීවී එකක් නැහැ. තව බල්කනි එකකුත් තිබ්බේ නැද්ද? දැන් යන් බාත් රූම් එක බලන්න. ඒක නම් ඉතින් බලන්න දෙයක් නැහැ, ෂවර් එක විතරයි තියෙන්නේ. තියෙන්නේ නෙමෙයි, පේන්නේ ෂවර් එක විතරයි. මේ හොටෙල් එක අවුලක්ම නැහැ, හැබැයි ටික කඩාල වෙලා. අපිට වැඩි දවස් තිබුණේ නැහැ හොටෙල් හොයන්න. ඒකින්ද ඔක තමයි හම්බෙලා තියෙන්නේ. තේනවනේ ආපු ගමන්ම නිදි. ඊළඟට අපි යනවා හුම්මානේ. ඊට පස්සේ තව තැනකට යනවා. මේ විදිහට තමයි අපේ රූම් එක තියෙන කොරිඩෝ එක ගාවට මුහුද පේන්නේ. අපි ඊළඟට යන්නේ බ්ලූ බීච් අයිලන්ඩ් එකට. ඒක ඇවිල්ලා මුහුද මැද්දෙන් යන්න තියෙන දූපතක්. ඒකට ගොඩක්ම යන්න හොඳ හවසට නැත්තම් උදේ පාන්දරම. ඒ දූපතේ අනිත් පැත්තෙන් ඔයාලට කැම්ප් කරන්න හිමත් පුළුවන්. කවුරු හරි එතෙන්ට යන්න ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ දූපතේ උඩටම යන්න. මොකද ලස්සන පේන්නේ ඒ දූපතේ උඩට නැග්ගම. මේ අපි දැන් යන ගමන් ඉන්නේ හුම්මානේ. මං දැන් මේ ඇවිල්ලා ඉන්නේ බ්ලූ බීච් අයිලන්ඩ් එකට. මේක Instagram එකේ TikTok එකේ එහෙම ගොඩාක් ෆේමස් තැනක්. ඉතින් අර ඉස්සරහින් තියෙන කඳුර නැගලා එතනින් ඉස්සරහින් පහළට දැස්සම තියෙන තැන කැම්ප් කරන්න එහෙමත් හදලා තියෙනවා. ඉතින් ඔයාලා යනවා නම් මෙතෙන් විතරක් යන්න එපා. අනිවාර්යෙන් අර කඳුරට නගින්න. මොකද එතන තමයි වටේම ලස්සනට තියෙන්නේ. සිලිලාර සිත නයනා හෘදේ සිවිනා කෝල නීල වදනා සවන පිනනා සිලිලාර සිත නයනා හෘදේ සිවිනා වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ දුවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහ
සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ තුවිලි සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා මං අර හුම්මාන ගිහින් වීඩියෝ කරන වෙලේ හිටියේ ඕක තින් පාරයි නවත්තලා මේ මුහුද දිහා බැලුවමත් පේනවනේ කියලා. මුහුද රැල්ල ඇවිල්ලා ගල්වල වදිද්දී ඊට වඩා ලොකුවට එනවා පේනවා. ඉතින් මං ගිය දවස්වල හුම්මානේ වතුරත් නැති වෙලා. ගිහින් බලන් ඉන්නයි කියලා විනාඩි 5ක් විතර ගිහිල්ලා අර එන පොඩි වතුර පාරක් එනවා. කොහොම හරි දැන් අපි මේ ආවේ කන්න. ඒ පාර දිගට තියෙන සැන්වල හරි ගියව තිබ්බේ නැති නිසා ගිය පාර ට්‍රිප් එකේ වගේම මේ පාරත් අපි පීස් එකක් ඕඩර් කරා. කොහොම හරි ওই විදිහට තමයි අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස. මේ ඉතින් අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. කාලෙම අපි ආවා බීච් එකට. කණ එක පෙන්නේ නෑනේ කමන්නේ. මේ කොහොම හරි අපි දන්නේ නැතුව බීච් එකේම දවල් 12 වෙනකල් ඉඳලා අපි දැන් මේ හොටෙල් එකකින් චෙක් අවුට් වෙලා දැන් මේ යන ගමන් ඉන්නේ කැලයක් මැද්දේ රීතියකමට. දැන් මේ ඇවිල්ලා යන්න තමයි තියෙන්නේ. මම හිතේ මේ channel එකේ පළවෙනි පාර තමයි සෆාරි යන vlog එකක් තියෙන්නේ. අපි ඉතින් දැන් මේ යන්න හදන්නේ ජීප් එකේ නෙමෙයි බස් එකේ. මේ බලන්නකො මම කොහොමද මේ වගේ එකක් පස්සේ ඉඳගෙන අර චූටි වීදුරු කෑල්ලේ සත්තු වීඩියෝ කරේ කියලා. මං අර වෙලේ අර සත්තු ගැන කිව්වේ නැත්තේ. ඉතින් ඔක්කොම වගේ දැකලා තියෙන සත්තුනේ ඉන්නේ. එහෙනම් ඉතින් අදට අපේ ට්‍රිප් එක ඉවරයි. මේ අවුරුද්දේ ඉක්මනටම තවත් vlog එකක් අරගෙන එන්නම්. එහෙනම් තවමත් අපේ travel with Sithika YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම TikTok page එකත් follow කරලා තියාගන්න.